සුබ දවසක් සියලුම දෙනාටම. අපි අද බලාපොරොත්තු වෙනවා 58 වන පාඩම එකේ සාකච්ඡා කරන්න. 58 වන පාඩම එකේ මාතෘකාව විදිහට ලබා දීලා තිබෙනවා කන්ලෝ කිජොන් පොප් කියලා. කන්ලෝ කිජොන් පොප් කියලා කියනවා කම්කරු ප්‍රමිති පනතට මේ පනතේ තියෙන මේ ඇක්ට් එකේ තියෙන නීති රීති වලට අනුකූලව තමයි කොරියාවේ ශ්‍රමිකයන්ට ඒ නීති රීති සම්පාදනය වෙලා තියෙන වැඩ කරද්දී බලපාන නීති රීති ටික. මේ පාඩම පැරණි විෂය නිර්දේශයේ 52 වන පාඩමේ යටතේ සඳහන් වුණා. එහා සම්බන්ධ කරුණු ටිකක් තියෙනවා. තවත් වැඩිදුර කරුණු ටිකක් තියෙනවා. අපි බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. පළමු වචන මාලාවට අපි ගියොත් පළමු වචන මාලාවේ තියෙනවා කන්ලෝ චොගොන් ක්වන්ඩොන් නොහේ. කන්ලෝ චොගොන් කියලා කියනවා කම්කරු කොන්දේසි. එහෙම නැත්නම් සේවා කොන්දේසි. සේවා කොන්දේසි හා සම්බන්ධ වචන මාලාව තමයි තියෙන්නේ. මේ ටික නම් කලින් විෂය නිර්දේශයේ තිබුණා. බලමු අපි මොනවද මේ තියෙන්නේ කියලා. කන්ලෝ චොගන් කියලා කියනවා සේවා කොන්දේසි වලට. එතකොට අපි මොනවද කොපමණ කාල සීමාවක් වැඩ කරනවද දවසට, කොච්චර විවේක කාලය තියෙනවද, අපේ වැටුප කොහොමද, ඒහා සම්බන්ධ මොනවද ක්‍රමවේද තියෙනවා මේ ඒහා සම්බන්ධ තියෙන කරුණු ටික, ඒ කොන්දේසි ටික තියෙනවා මෙතන කන්ලෝ චොගොන් වල සේවා කොන්දේසි යටතේ. ඊට පස්සේ තියෙනවා අපේ කන්ලෝ කෙයක් කිගාන් එක. කන්ලෝ කෙයක් කිගාන් එක අපේ පියුජුන් කන්ලෝ කෙයක් සෝ එකේ තියෙනවා. පියුජුන් කන්ලෝ කෙයක් සෝ කියලා කියනවා මොනවද සම්මත රැකියා ගිවිසුම. මේ රැකියා ගිවිසුම ලැබෙනකන් තමයි අපි ලංකාවේදී බලාගෙන ඉන්නේ. මේ රැකියා ගිවිසුමේ අපේ සියලුම විස්තර තියෙනවා. එතකොට මේ කන්ලෝ කෙයක් කිගාන් කියන එක අපි දිනකට කොපමණ කාල සීමාවක් වැඩ කරනවාද කියන එක තමයි මෙතන තියෙන්නේ. කන්ලෝ කෙයක් කිගාන් කියන එක. එතකොට සමාන කන්ලෝ කෙයක් කිගාන් කියන එකේ මේ දිනකට වැඩ කරන ගාන නෙමෙයි තියෙන්නේ. කන්ලෝ කිගාන් තමයි දිනකට වැඩ කරන පැය ගණන. මෙතන කන්ලෝ කෙයක් කිගාන් කියන්නේ අපේ ඇග්‍රීමන්ට් එක කොපමණ කාලයක් තියෙනවද කියන එක. එතකොට කන්ලෝ කෙයක් කිගාන් කියන එක සාමාන්‍ය කම්පැනිකින් අවුරුදු 3කට අපිට සේවා ගිවිසුමක් ලැබෙනවා. අවුරුද්දට සේවා ගිවිසුම් ලැබෙන කොරියා මොනවද රැකියා ගිවිසුමුත් තියෙනවා. ඒක කම්පැනියෙන් කම්පැනිට වෙනස් වෙනවා. කම්පැනියේ නීති රීති වලට යට ඒ කම්පැනිට ඒක වෙනස් වෙනවා. මට ලැබුණ සේවා ගිවිසුම එක පළවෙනියට අවුරුදු 3කනුත් ඊට පස්සේ තව අවුරුද්දකින් මාස 10කනුත් ඒ වගේ සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි තියෙන්නේ. ඒනොට මගේ මාත් එක්ක ගියපු සමකාලීන යාළුවන්ට අවුරුද්දකට සේවා ගිවිසුමක් ලැබිලා ඒක ඊට පස්සේ ඒක අප්ඩේට් වෙලා ඒක ආයෙත් ඇග්‍රීමන්ට් සයින් කරලා ඒ විදිහට වැඩ කරා. එතකොට සුසුප් කිගාන් කියලා කියනවා මේක මේ මොනවද පුහුණු කාල සීමාව කියලා තමයි කියන්නේ. එයාලා කියන්නේ අපි ඔය කියන්නේ පරිවාස කාලය කියලා. මොන හරි ජොබ් එකකට කලින් ගියාට පස්සේ ඒ රැකියාව පුරුදු වෙනකන් අපිට තියෙන කාල සීමාව සාමාන්‍යයෙන් මාස 3ක කාල සීමාවක් තියෙනවා. මේ මාස 3ක කාල සීමාව ඇතුළත අපිට පඩියෙන් 100ට අපේ ආදායම පඩියෙන් 90ක් තමයි ලැබෙන්නේ. ඇත්තටම අපි පරණ අය කියන්නේ පරණ ස්ථිර සේවකයන් වැඩ කරන ගානටම වැඩ කරනවා. ඒ වුණාට අපිට ලැබෙන්නේ 90%. එයාලා කියන්නේ අපි වැඩ පුරුදු වෙන කාල සීමාව කියලා. මේකත් හැම කම්පැනිම නැහැ. සමහර කම්පැනි වල තිබුණා, අපේ කම්පැනියේ තිබුණා. ඒ වුණාට අපේ යාළුවෝ කම්පැනි වල මේක තිබුණේ නැහැ. කම්පැනියෙන් කම්පැනියට ලැබෙන ඇග්‍රීමන්ට් එක වෙනස් වෙනවා. මේ මොනවද මේ කල්ලෝ කෙයක් එකේ තමා තියෙන්නේ මොනවද මේ ප්‍රජුන් කල්ලෝ කෙයක් සෝ එකේ තමා මේව සඳහන් වෙන්නේ සුසුප් ගාන එකක් තියෙනවද කියලා. හරි. ඊට පස්සේ තියෙනවා කල්ලෝ ශිගාන් එක. මෙන්න මෙතන තියෙනවා දිනකට කොපමණ ප්‍රමාණයක් වැඩ කරනවද කියලා. දැනට මේ මොනවද කන්ලෝ කිජුන් පොබ් එකේ කම්කරු ප්‍රතිපත්ති පනතේ තියෙන විදිහට දිනකට පැය 8යි වැඩ කරන්න තියෙන. ඊට පස්සේ වැඩ කරන පැය ගණනකට අතිකාල දීමනා ලැබෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා හ්යුගේ ශිගාන්. හ්යුගේ ශිගාන් එක සාමාන්‍යයෙන් පැය දෙකකට විනාඩි 10ක් තමා තියෙන්නේ. පැය දෙකකට විනාඩි 10ක රෙස්ට් ටයිම් එකක් තියෙනවා. ඊට පස්සේ කෑමට පැයක් තියෙනවා. එතකොට දිනකට පැය 8ක් වැඩ කරන පැය 8ක සේවා මුරයක පැය දෙකෙන් දෙකට පළවෙනි පැය දෙකේදී විනාඩි 10කුත් ඊට පස්සේ කෑම පැය තියෙනවා. කෑමට පැයක් තියෙනවා. මේ කෑම පැයට නම් ගොඩක් කම්පැනි වල වැටුප් ගණනය වෙන්නේ නැහැ. කෑම පැය අතහැරලා තමයි පැය 8 ගණනය වෙන්නේ. ඒත් අර පැය දෙකෙන් දෙකට හම්බෙන විනාඩි 10ට ඒ 10ට එයාලා වැටුප් ගෙවීමක් සිදු කරනවා. ඒක වැටුපෙන් කප්පාදු කරන්නේ නැහැ.
එතකොට සමහර කම්පැනිවල මේ පැයේ කෑම පැය භාගයට සීමා කරලා ඉතුරු පැය භාගය වැඩ කරන්න කියනවා. ඒ පැය භාගයට අපිට OT විදියට අතිකාල දීමනා විදියට අපිට වෙනමම පඩියක් මුදල එකතු වෙනවා. එතකොට අපිට මේ තියෙන හියුගේ ශිගාන් එකේ අපි විවේක කාලය අපිට අනිවාර්යයෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. සමහර කම්පැනිවල කම්පැනිට මේ වෙනස් වෙනවා. සමහර කම්පැනිවල එක දිගට පැය 4ක් වැඩ කරන වෙලාවලුත් තියෙනවා. එතකොට නීතියේ සඳහන් වෙන විදිහට පැය දෙකෙන් දෙකට අපිට අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන විදිහට අපේ KXO එකේ තියෙන විදිහට අපිට හියුගේ ශිගාන් එක වෙනස් වෙනවා. එතකොට මේ හියුගේ ශිගාන් එකේ අපිට හියුගේ ෂිල් එකට ගිහිල්ලා අපිට විවේකව ගත කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඉම්ගම් එක. ඉම්ගම් කියලා කියනවා වැටුපට. එහෙම නැතිනම් ඔකට වර්ල්ගප් කියලා කියනවා. වර්ල්ගප් අපේ මාසික වේතනය අපි කරන වැඩවලට අපිට ලැබෙන වේතනය. ඊට පස්සේ තියෙනවා ඉබ්ගප් චිගප් ඉල් කියන එක. මේ ඉම්ගම් චිගප් ඉල් කියන්නේ අපිට මේ පඩි දවස. මේකත් කම්පැනිට වෙනස් වෙනවා. සමහර කම්පැනිවල 15 වෙනිදා පඩි දෙනවා. සමහර කම්පැනිවල 10 වෙනිදා දෙනවා. ගොඩක් කම්පැනිවල 20 25 දෙනවා. මේක පෙන්නලා දෙන 25 කියලා. එතකොට දැන් අපි හිතමු අපි පළවෙනි මාසේ පඩිය අපිට හම්බ වෙන්නේ පළවෙනි මාසේ පළවෙනිදා ඉඳලා පළවෙනි මාසේ 30 වෙනිදා දක්වා වැඩ කරන පඩිය හම්බ වෙන්නේ දෙවෙනි මාසේ 25 වෙනිදා. එතකොට අපි දෙවෙනි මාසේ දවස් 25ක් වැඩ කරලා තියෙනවා. අපේ දවස් 25ක පඩිය යාළුවෝ ළඟ තියෙදි තමයි අපිට පහුගිය මාසේ පඩිය දෙන්නේ. ওই විදිහට සමහර කම්පැනිවල ඊට එහෙම නෑ පැය 10 වෙනිදාට 5 වෙනිදාට එම කම්පැනිට ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ තියෙනවා චිගප් පම්බොබ් කියන එක. පම්බොබ් ඔයාලා දන්නව ක්‍රමවේද කියන එකට පේමන්ට් මෙතඩ් එක. එහෙම නැත්නම් අපිට කොහොමද වැටුප් ලැබෙන්නේ කියලා තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. ගොඩක් වෙලාවට අපේ තොංජන් එකට අපේ බැංකු පොතට තමයි අපේ ගිණුමට තමයි මුදල් බැර වෙන්නේ. අතට සල්ලි දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක බොහොම අපි මොනවා හරි ඔය වෙන දෙයක් කරොත් ඉන් ඇරෙන්න මේ අපේ බැංකු පොතට තමයි මුදල් බැර වෙන්නේ. එතකොට චිගප් පම්බොබ් එක ගොඩක් වෙලාවට අපේ බැංකු පොතට තමයි ලැබෙන්නේ. අතට මුදල් ලැබෙන වෙලාවල් ගොඩක්ම අඩුයි. නැති තරම්. හරි. ඊට පස්සේ තියෙනවා ඔම්මුණයොන් කියලා කියනවා වැඩ අන්තර්ගතය. එහෙම නැතිනම් මොනවද සේවා විස්තරය. අපිට මොන වගේ අපේ මොකද්ද අපේ ජොබ් රෝල් එක අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා තමයි මේකේ විස්තරය තියෙන්නේ. ඔම්මුණයොන් කියලා කියනවා එතකොට සේවා විස්තරය. එහෙම නැතිනම් වැඩ අන්තර්ගතය. මේ සුක්ෂික් කියන එක ආහාර සහ නවාතැන් කියන එක මේකත් ඇග්‍රීමන්ට් එකේ සඳහන් වෙනවා කොහොමද දෙන්නේ කියලා. හැම කම්පැනිම නවාතැන් දෙන්නේ නැහැ. හැම කම්පැනිම ආහාර ලබා දෙන්නේ නැහැ. සමහර කම්පැනිවල උයාගෙන කන්න පුළුවන්. සමහර කම්පැනිවල උයාගෙන කන්න බෑ. ඔය වගේ වෙනස් මොනවද තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න වෙනවා. සියලුම කම්පැනිවල එක හා සමානව මේ දේවල් ලැබෙන්නේ නැහැ. සමහර කම්පැනිවල 3 වේලම කෑම හම්බෙලා 3 කාමරය හම්බෙන වෙලාවලුත් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා චෙගොන් හදා. චෙගොන් හදා කියලා කියනවා ප්‍රදානය කරනවා. එහෙම නැත්නම් සපයනවා කියන තේරුම. ප්‍රදානය කරනවා ලබා දෙනවා කියන තේරුම. ඊට පස්සේ තියෙනවා පුදම් හදා. මේ පුදම් හදා කියලා කියනවා වගකීම් දරනවා කියන එක. අපිට එයාලා මොනවද අපිට කාමරය නිවාසික පහසුකම් ආහාර පාන ලබා දෙන අතර අපි ඒවට වගකීම් දරන්න ඕන. අපේ පඩියට සමානව අපි වැඩ කරන්න ඕන. එතකොට පුදම් හදා කියලා කියනවා අපි වගකීම් දරනවට. හරි. ආයතනෙන් පනවන වගකීම අපි නිසි ලෙස ඉටු කරන්න ඕන. අපි යමු පළමු සංවාදයට. පළමු සංවාදයේ තියෙනවා කල්ලෝ සහ චිගොන් අතර. බලමු අපි මොකද තියෙන්නේ කියලා. 313 වෙනි සංවාදය තමයි තියෙන්නේ. බලමු අපි සංවාදෙට ගිහිල්ලා. 여보세요? 제가 어제 표준 근로 계약서를 받았는데 궁금한 게 있어요. හරි. කියනවා යොබුසේයෝ අපි හෙලෝ කියන එකට කියනවා යොබුසේයෝ කියලා. යොබුසේයෝ චෙගා මම ඔජේ ඊයේ ප්‍රයෝජුන් කන්ලෝ කේයක් සෝරල් සම්මත සේවා ගිවිසුමක් පදානන්දේ ලැබුණු අතර පදන්නන්දේ කුංගුම් හන්ගේ ඉස්සෝයෝ කුංගුම් හදා කියලා කියනවා කුතුහලයක් දක්වනවා. එහෙම නැත්නම් කුතුහලයක් ඇති වෙනවා කියන තේරුම. මට ඊයේ සේවා ගිවිසුමක් ලැබුණු අතර කුංගුම් හන්ගේ ඉස්සෝයෝ කුතුහලයකින් පසු මම යම් කරුණු සම්බන්ධව කුතුහලයකින් පසු වෙනවා. කුංගුම් හන්ගේ ඉස්සෝයෝ කුතුහලයකින් පසු වෙන දේවල් දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා 수습 기간이 뭐예요? සුසුප් කිගානි මොයෝ. සුසුප් කිගානි මොයෝ කියලා අහනවා. සුසුප් කිගාන කියලා කියනවා සම්මත මොනවද මේ
පුහුණු කාලය අපි කිව්ව පරිවාස කාලය කියලා කියන්න පුළුවන් කියලා. අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා අපි පළවෙනි දින 90ක වගේ කාල සීමාව එයාලා අපේ පුහුණු කාලය විදියට ලම් කරනවා සමහර කම්පැනි විසින්. සුසුප් කිගානි මොයේයෝ එයාගේ ඇග්‍රීමන්ට් එකේ සුසුප් කිගානි කියලා එකක් දීලා තිනවා. එයා අහනවා ඒ මොකද්ද කියලා. ඒ ගැන කුතුහලයක් දක්වන නිසා. ඊට පස්සේ චිගොන් කියනවා සුසුප් කිගානන් 는 일이 익숙해질 때까지 일을 배우는 기간이에요. එයා පැහැදිලි කරනවා කොහොමද සුසුප් කිගානන් පුහුණුවීම් කාලය. ඊට පස්සේ කියනවා ඉක්සුක් හේචිල් තෙක්කාජි ඉක්සොක් හදා මේ ඉක්සුක් හදා කියලා කියනවා හුරු පුරුදු වෙනවා කියන එක. ඉක්සුක් හදා ඉක්සුක් හදා කියනවා අපි කියන්නේ අපිට වැඩේ පුරුදු වෙනවා කියලා. අපිට කරන්න තියෙන වැඩේ පුරුදු වෙනවා කියලා. එහෙම නැතිනම් අපිට හුරු වෙනවා කියලා. එතකොට මේ ඉක්සුක් හදා කියලා කියනවා හුරු පුරුදු වෙනවා කියන තේරුම. කොහොමද කියන්නේ ඉක්සුක් හේචිල් තේකාජි ඉක්සුක් හේජිල් තේකාජි හුරු පුරුදු වෙනකම් ඉරල් වැඩ පෙවුනන් කිගානියේයෝ වැඩ ඉගෙන ගන්නා කාල සීමාවයි. සුසුප් කිගානි ඉරි ඉක්සුක් හේජිල් තේකාජි ඉරල් පෙවුනන් කිගානියේයෝ සුසුප් කිගානි කියලා කියන්නේ පුහුණු කාලය කියලා කියන්නේ වැඩ හුරු පුරුදු වෙනකන් වැඩ ඉගෙන ගන්න කාල සීමාවයි කියලා කියනවා. 그 기간 동안에는 월급의 90%를 받게 돼요. කිගාන් තොගානේනන් එම කාල සීමාව අතරතුර වර්ගබ් ඒ පඩියෙන් මාසික පඩියෙන් කුෂිප් පසන්තරල් කියලා කියනවා 90ක් කුෂිප් පසන්තරල් පද්ගේ තේයෝ ලබා ගන්න පුළුවන්. ඒ කාල සීමාව තුළත පඩියෙන් 90% ලබා ගන්න පුළුවන් කියලා කියනවා. ওই කාල සීමාව තුළත අපි කොච්චර වැඩ කරනවා තමයි උනාට අපිට අර ස්ථිර සේවකයන්ගේ පඩිය ලැබෙන්නේ නැහැ. අපි එහෙම තමයි ඉස්සෙල්ලාම ගිහිල්ලා වැඩ පුරුදු වෙන ගමන් ඉන්නේ. එතකොට අපිට අර 90ක අපේ පඩියෙන් 90ක වැටුපක් තමයි වේතනයක් තමයි අපිට පළමු මාස 3ේදී ලැබෙන්නේ. හරි. ඒ මාස 3 අපි බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ඕන. අපිට ආයුධ එහෙම හොඳට හුරු පුරුදු නැහැ. අපිට නොහුරු ආයුධ වලින් වැඩ කරන්නේ. අපි ඒ වැඩේ සෙටල් වෙනකන් ඉක්සුක් වෙනකන් අපි හිමිහිට වැඩ ටික පටන් ගන්න ඕන. හරි. ඊට පස්සේ කියනවා 그렇군요. 궁금한 게 하나 더 있는데요. කරගුන්නයෝ හෙමයි නේද කුංගුමහන්ගේ හනාතෝ ඉන්නන්දේයෝ තවත් කුතුහලයක් දක්වන කාරණයක් තියෙනවා කියලා කියනවා. 표준 근로 계약서에 있는 근로 시간에만 일을 하면 되는 거예요? හරි අහනවා ප්‍රයෝජන කල්ලෝ කේයක් සෝයේ ඉන්නන් කල්ලෝ ශිගානේ සම්මත සේවා ගිවිසුමේ තියෙන කම්කරු වැඩ කාල සීමාවේ පමණක් ශිගානේ මාන් කාල සීමාවේ පමණක් ඉරල් හාමියොන් තේනන් ගොයේයෝ ඉරල් හාමියොන් වැඩ කළ යුතුද වැඩ කරා නම් හරි නේද කියලා අහන්නේ. එයා අහන්නේ එතකොට මේ සම්මත සේවා ගිවිසුමේ තියෙන සේවා කාලයේ පමණක් වැඩ කරාම හරිද කියලා අහන්නේ. වැඩ කරන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒ කාල සීමාවේ පමණක් වැඩ කරන්න පුළුවන්ද කියලා අහන්නේ. බලමු අපි. 네. 그런데 일이 많으면 기본 근로 시간뿐만 아니라 야간이나 휴일에도 일할 수 있어요. හරි කියනවා ඔය දැන් කොච්චර ඇග්‍රීමන්ට් එකේ ඔය තියෙන වෙලාවට වැඩ කරනවා කියලා ගියත් ගිහිල්ලා කොරියාවට ගිහිල්ලා ඕටි නැත්නම් පොඩ්ඩක් හිතට අමාරුයි. මොකද අනිත් යාළුවන්ට ඊට වඩා ලොකු පඩියක් හම්බ වෙනවා. අපිට මේ මොනවද අපේ බේසික් එක විතරයි හම්බෙන්නේ. ඒකෙන් අඩු කිරීම කරනවා. එතකොට අපි බලන්නේ තව කොහොමද ගියපු ගමන් වැඩ කරන්න වැඩ තියනවද කියලා. මෙන්න මෙයා උත්තර දෙනවා කොහොමද නේ ඔව් ඒ කාලේ විතර වැඩ කරාම හරි කරොන්දේ එහෙම වුණත් ඉරිමානමියෝන් කම්පැනි වැඩ ගොඩක් තියෙනවා නම් කිබුන් කල්ලෝ ශිගාන් සාමාන්‍ය කම්කරු කාලය අපේ නිකන් පැයාට කිබුන් කල්ලෝ ශිගාන් සාමාන්‍ය පැයාටට පුන්මාන් අනිරා මේ පුන්මාන් අනිරා කියන එක කියන්නේ පමණක් නොවේ කියන අර්ථයෙන්. එතකොට කොහොමද කියන්නේ කල්ලෝ ශිගාන් පුන්මාන් අනිරා කිබුන් කල්ලෝ ශිගාන් පුන්මාන් අනිරා සාමාන්‍ය කම්කරු කාලය විතරක් නෙවෙයි යාගන් කියලා කියනවා රාත්‍රී වැඩමුරය යාගනිනා හියුවිල් කියලා කියනවා විවේක දිනයන් වල නිවාඩු දිනවන් වල අපි පල්ගන්නල් කියලා කියනවා කැලෙන්ඩරේ රතු පාටින් මාක් කරලා තියෙන දවස් වලට නිවාඩු දවස් වලට. එතකොට කොහොමද කියන්නේ
හිවිරේදෝ ඉරහල්සු ඉස්සෝයෝ. එතකොට අපිට නිවාඩු දිනවලත් සෙනසුරාදායිද සතියාන්තයේත් එහෙම නැත්නම් රතු නිවාඩු දිනවලත් අපිට හිවිල්ලේදෝ නිවාඩු දිනවලත් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම අපිට යාගන් කියලා කියනවා රාත්‍රී වැඩමුළුවත් අපිට කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා 아, 그래요? 야간 근무나 휴일 근무가 많아요? ඊට පස්සේ අහනවා කරේයෝ එහෙමයිද? එතකොට කියනවා ආයිත් අහනවා යාගන් කන්මුණා රාත්‍රී වැඩ සහ හිවිල් කන්මුගා මානායෝ නිවාඩු දිනවල වැඩ ගොඩක් තියෙනවද කියලා අහනවා. මේ සේවා ගිවිසුම ගැන තමයි අහන්නේ. සේවා ගිවිසුම ලැබුණ ගමන් ඒ ගැන කුතුහලයේ තියෙන කරුණු තමයි මේ අහන්නේ. මොකද මොකක්ද අහන්නේ? කරේයෝ එහෙමද? යාගන් කන්මුණා රාත්‍රී වැඩ සහ හිවිල් කන්මු නිවාඩු දිනවල වැඩ මානායෝ ගොඩක් තියෙනවද කියලා අහනවා. 그건 사업장마다 달라요. මෙන්න දෙන උත්තරය කොහොමද? කගෝන් ඒක සෞබ්ජං මදා තල්ලායෝ. සෞබ්ජං කියලා කියනවා ආයතනය. ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා කියලා කියනවා. වැඩ තියෙන කම්පැනි වල වැඩ තියෙනවා, නැති කම්පැනි වල වැඩ නැහැ. 야간이나 휴일에 일하면 추가로 수당을 받을 수 있어요. ඔව් කියනවා කොහොමද? මේ යාගනිනා හිවිරේ ඉල්හාමියෝන රාත්‍රී වැඩමුළුවක් සහ නිවාඩු දිනයක වැඩ කරෝතින් චුගාරෝ කියලා කියනවා අමතරව සුදංගල් පදල්සු ඉස්සෝයෝ. සුදං කියලා කියනවා දීමනාවට. සුදංගල් පදල්සු ඉස්සෝයෝ අමතරව දීමනාවක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. හරි. අපි ආයෙත් යමු සංවාදයට. කාල්ලෝස් සහ ජිගොන් අතර තියෙන සංවාදය. යොබුසේයෝ චෙගා ඔජේ පජන් කියෝක් සෝරල් පදානන්දේ කුංගුම්හන්ගේ ඉස්සෝයෝ සුසුප් කිගානි මොයේයෝ. හෙලෝ මට ඊයේ මොනවද හෙලෝ මට ආයිබෝවන් මට ලැබුණා සම්මත සේවා ගිවිසුමක් ලැබුණු අතර මම කුතුහලයකින් පත්වෙන කාරණා තියෙනවා. සුසුප් කිගානි මොනවද පරිවාස කාලය එහෙම නැත්නම් පෙර පුහුණුවීම් කාලය කියන්නේ මොකක්ද කියලා අහනවා. සුසුප් කිගානන් ඉරි ඉක්සුක් හේජිල්තේ කජි ඉරල් පෙවුනන් කිගානියේයෝ. මොනවද පරිවාස කාලයේ පුහුණුවීම් කාලය කියලා කියන්නේ වැඩ හුරු පුරුදු වෙනකන් වැඩ ඉගෙන ගන්න කාල සීමාව කියලා කියනවා. කිගාන් තොගානේනන් වෝල්ගබ්බේ කුෂික් පසන්තරල් පද්ගේ තේයෝ. ඒ කාල සීමාව තුළ වැටුපෙන් 90ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. කරොග්ගුන්නියෝ එහෙමයිද? කුංගුම්හන්ගේ තෝහනා හනාතෝ ඉන්නන්දේයෝ. කුතුහලයට පත්වන කරුණු තවත් එකක් තියෙනවා. ප්‍රයෝජන කන්ලෝ කයක් සෝවෙන ඒ ඉන්නන් කන්ලෝ ශිගානේමාන් ඉරල් හාමියොන් තේනන් ගොයයෝ. සම්මත සේවා ගිවිසුමේ තිබෙන කාල සීමාවේ පමණක් වැඩ කරාම හරිද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ඒ කාල සීමාවේ පමණක්ද වැඩ කරන්න තියෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා නේ කරොන්දේ එහෙම වුණත් එහෙම වුණත් ඉරිමානමියොන් කිබුන් කන්ලෝ ශිගාන් පුන්මාන් අනිරා යාගනීනා හිවිරේදෝ ඉරල්සු ඉස්සෝයෝ. එහෙම වුණත් වැඩ ගොඩක් තිබුණොතින් සාමාන්‍ය කම්කරු කාලය වෙලාවේ පමණක් නෙවෙයි රාත්‍රී වැඩමුළුවලත් නිවාඩු දිනවලත් වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා කියනවා. කරේයෝ යාගන් කන්මුණා හිවිල් කන්මුගා මානායෝ. එහෙමයිද රාත්‍රී වැඩමුළු සහ නිවාඩු දිනවල වැඩ ගොඩක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ චිගොන් උත්තර දෙනවා කොහොමද? කගොන් සෞබ්ජං මදා තල්ලායෝ. එය ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. යාගනිනා හිවිරේ ඉල්හාමියෝන් රාත්‍රී වැඩමුළුවේ හෝ නිවාඩු දිනවල වැඩ කරෝතින් චුගාරෝ අමතරව සුදංගල් පදල්සු ඉස්සෝයෝ අමතර දීමනාවක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. හරි. අපි යමු දෙවන වචන මාලාවට. දෙවන වචන මාලාවේ තියෙන්නේ කප්පියෝ මියොන්සේසෝ එකක්. එහෙම නැතිනම් අපේ පේ ෂීට් එකක් තමයි තියෙන්නේ. අපේ වැටුප් විස්තරයක් හරි වැටුප් දිනයට හරි පිළිවෙලට වැටුප් එක මේක print කරලා වැඩ කරපු ගාන සම්පූර්ණ විස්තරයත් එක්ක ලියුම් කවර් එක දාලා බොහොම සුරක්ෂිතව අපිට ලබා දෙනවා කම්පැනියෙන්. ඒකත් ඉතින් කම්පැනිට වෙනස්. සමහර කම්පැනි වල පේ ෂීට් ගන්න රණ්ඩු වෙන වෙලාවලුත් තියෙනවා. හරි. අපි බලමු කප්පියෝ මියොන්සේසෝ ක්වන්ඩෝ නොහෙ ගැන බලමු. එහා සම්බන්ධ වචන මාලාව තමයි තියෙන්නේ. ඉස්සලාම තියෙනවා කප්පියෝ මියොන්සේසෝ වැටුප් විස්තරය එහෙම නැතිනම් පේ ෂීට් එක. සොම්යොන් නම මාදුගේ ගැන තමයි තියෙන්නේ. මාදු කියලා කියන පුද්ගලයාගේ නම. සාබොන් කියලා කියනවා සේවක අංකයට. සේවක අංකය දීලා තිනවා කොහොමද? ඊචොන් සම්බෙක් යුක්ෂිප් ඊල් කියලා. එහෙම නැත්නම් 2361 තමයි එයාගේ
මොනවද සේවක අංකය. ඊට පස්සේ තියෙනවා චිග්ගප් කියලා කියනවා රැකියා තනතුරු එහෙම නැත්නම් රැකියා ශ්‍රේණිය කීවෙනි මොන ලේයර් එකේද එයා මොන සාමාන්‍ය සේවකයෙක්ද සංසාකනේද උසස් නිලධාරියෙක්ද කියලා. සාවුන් කියලා කියනවා සාමාන්‍ය සේවකයන්ට එහෙම නැත්නම් සාමාන්‍ය සේවකයන්ට සම සේවකයන්ට අපි සාවුන් කියලා කියනවා සාමාන්‍ය සේවකයන්ට. මේ පුසෝ කියලා කියනවා ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් දෙපාර්තමේන්තුව මොන අංශයද කියන එක. මොන දෙපාර්තමේන්තුවද මොන අංශයද කියන එක. සෙන්සන්බු නිෂ්පාදන දෙපාර්තමේන්තුව නිෂ්පාදන අංශයේ තමයි මේ සේවකයා ඉන්නේ. අන්හෙන් එක තියෙනවා මොකක්ද හන්ගුක් අන්හෙන් තමයි කොරියන් බැංකුව කියන බැංකුවට තමයි මෙයාගේ වැටෙන්නේ. කෙජා ෆොනෝ කියලා එයාගේ බැංකුව මොනවද බැංකු පාස්බුක් එකේ ගිණුම් අංකය දාලා තියෙනවා. හරි ඊට පස්සේ තියෙනවා වෙන වෙනම දීලා තියෙනවා චිගප් නෙයොන් කියලා කියනවා ගෙවීම් විස්තරය මොන detail of payment කොහොමද මොන මාතෘකා යටතේද අපිට ලැබෙන්නේ කියලා ගෙවීම් විස්තරය තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා චිගප් එක් කියලා කියනවා මොනවද ගෙවීම් අගය කොපමණ මුදලක් අර ගෙවීම් විස්තරේ සඳහන් වෙන මුදල කොපමණ අගයකින් අපිට ලැබෙනවද කියලා ගෙවීම් අගය ලැබෙනවා චිගප් එක යටතේ චිගප් එක. ඊට පස්සේ තියෙනවා කොන්චේනියොන් කියලා කියනවා මොනවද අඩු කිරීම විස්තරය කුමන කාරණා පිළිබඳ වලින්ද අඩු කරන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා කොන්චේ එක් කියලා කියනවා අඩු කිරීමේ අගය අර විස්තරේ සඳහන් වෙන විදිහට කොපමණ ප්‍රමාණයක් අඩු වෙනවාද කියලා සඳහන් වෙනවා. හරි බලමු අපි කිබුන් කප් කියලා කියනවා සාමාන්‍ය මොනවද මේ බේසික් එක එහෙම නැතිනම් මූලික වැටුප දීලා තියෙනවා කොච්චරක්ද ඊපෙක් යුක්ෂිප් චිල්චොන් සාබෙක් දීලා තියෙනවා. එතකොට මෙයාට තියෙන්නේ මේ පඩිය සාමාන්‍ය පඩිය මොනවද මේ බේසික් සැලරි එක එහෙම නැතිනම් දල මූලික වැටුප තමයි ඒ දීලා තියෙන්නේ. ඊට පස්සේ දීලා තිනවා යොන්ජන් කරනෝ සුදන් එක. යොන්ජන් කරනෝ සුදන් කියලා කියනවා අපි පැය 8ට වැඩිපුර වැඩ කරාන් පස්සේ OT වලට අපිට ලැබෙන දීමනාව. ඊට පස්සේ යාගන් කරනෝ සුදන් කියලා දීලා තිනවා. යාගන් කරනෝ සුදන් කියලා කියනවා රාත්‍රී වැඩමුළුවේ සඳහා අපිට ලැබෙන මුදල. ඊට පස්සේ දීලා තිබෙනවා හියුවිල් කරනෝ සුදන් නිමාඩු දිනවල වැඩ කරාට පස්සේ අපිට ලැබෙන වැටුප. ඒ අගයන් ඉස්සරහ පේළියේ දාලා තියෙනවා. ඊට පස්සේ සංයෝගම් එකක් දීලා තිබෙනවා මොනවද ශිප්මාන් වල මානන් 10ක සංයෝගම් එකක් බෝනස් එකක්. මේ බෝනස් හැම කම්පැනිම හම්බෙන්නේ නැහැ. හැම කම්පැනිම ගිහිල්ලා බෝනස් බලාපොරොත්තු වෙන්න එපා. අපි යන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කම්පැනි වලට. සමහර කම්පැනි වල හරි අමාරුවෙන් කම්පැනි දුවන්නේ. එතකොට ඒ කම්පැනියට මේවා ලැබෙන විදිය ගොඩක් වෙනස්. ඒ වගේම තමයි මෙයාගේ ශික්තේ එක ආහාර මේකේ කම්පැනියෙන් මෙයාලගේ ආහාර වලට ගෙවන්නේ නැහැ. ශික්තේ කියන තීරුව හිස් තැනක් තියෙනවා. එතකොට මේ කම්පැනි මෙයාට ආහාර වලට ගෙවන්නේ නැහැ. යටම තියෙනවා චිගප් එක් හප්කේ කියලා චිගප් එක් හප්කේ කියලා කියනවා මොනවද අපේ ගෙවීම් වල ලැබීම් වල එකතුවට එහෙම නැත්නම් මුළු ලැබීම් ටික එතන තියෙනවා කොච්චරක් අපිට මොනවද කොච්චර අපිට ලැබෙනවද කියලා. හරි ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා මොනවද කොන්චේනියොක් එක යටතේ සොදක්සේක කියන්නේ ඉන්කම් ටැක්ස් එක කොච්චර අඩු ගාණක්ද කියලා බලන්නකෝ. පොඩි ගාණක් තමයි අඩු වෙලා තියෙන්නේ මේ ආදායම් බද්ධ විදියට ඊමාන් චොන් සාබෙක් ඕෂිප් වගේ පොඩි මුදලක් තමයි අඩු වෙලා තියෙන්නේ. මානන 2 ගාණක් අඩු වෙලා තියෙන්නේ. වෙනත් රටවල ලොකු බදු ප්‍රතිශතයක් අය කරනවා. කොරියාවේ ආදායම් බදු ප්‍රතිශතය ගොඩක් අඩු ප්‍රතිශතයකින් තමයි අය වෙන්නේ සේවකයන්ගේ. ඊට පස්සේ තියෙනවා අපි කතා කරා මොනවද අපි චිකප් එක මොනවද චිකප් හප්ගේ එතන ඒ පැත්තෙන් ඒක ඉවර වුණා. මොකක්ද මුළු ගෙවීම් ටික. ඊට පස්සේ සොදක්සේක ආදායම් බද්ධ ගැන කතා කරා. ඊට පස්සේ තියෙනවා චුමින්සේක කියලා කියනවා මේ නේවාසිකයන් විසින් ගෙවන බද්දක් තියෙනවා. ඒකත් ඉතා පොඩි මුදලක් තියෙන්නේ. ඊචොන් චොනන් 2 ගාණක් තියෙන්නේ. ඊචොන් පෙක්සාෂිප් තමයි තියෙන්නේ. චොනන් 2 ඉතා කුඩා ටැක්ස් එකක් තමයි එතනින් අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කුග්මින් යොංගම් එක. මේක නම් අපි වැඩිපුර කැපෙන තරමට කැමතියි. මොකද මේ ප්‍රමාණයම කම්පැනිනුත් දායක වෙනවා. මේ ප්‍රමාණය අපේම කැපෙන ප්‍රමාණයම කම්පැනිනුත් දාලා අපිට මොනවද අපි සේවය අවසන් කරාට පස්සේ මව් රටට පැමිණෙද්දී මේක රැගෙන එන්න පුළුවන්. ඊට පස්සේ කොංගම් පොහොම් එක
අපේ සෞඛ්‍ය ආරක්ෂණය අනිවාර්යෙන්ම මේකට අපිට මුදල් මේකට ලියාපදිංචි වෙන්න ඕන මුදල් ගෙවන්න ඕන අපිට හොස්පිටල් එකකට ගියාට පස්සේ බේත් ගන්න ගොඩක් අපිට ඒක වැදගත් වෙනවා ඊට පස්සේ කොයම් පොහොම් එක රැකියා ආරක්ෂණය මේ රැකියා ආරක්ෂණයට අපි ලියාපදිංචි වෙලා තිබ්බට පස්සේ අපිට රැකියාවක් නොමැති වුණොතින් මොන හරි ඒකේ මේ ඉන්ෂුරන්ස් එක යටතේ අපිට මොනවද ගෙවීම් පැහැර හැරියොතින් මේ රැකියා ආරක්ෂණය යටතේ අපිට රජයෙන් මුදල් ලබා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා යොන්මාල් චොන්සොන් හොන්ගප් කියන එක මේ යොන්මාල් චොන්සොන් කියලා කියනවා අවුරුද්දේ මාස 12 දී අපෙන් අය කරන බදු වල ප්‍රතිශතය සමහර වෙලාවට අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට අපෙන් වැඩිපුර අය කරලා තියෙන්නත් පුළුවන්, අඩුවෙන් අය කරලා තියෙන්නත් පුළුවන්. මේ වසර අවසාන බදු ගලපුමට කියනවා අපි යොන්මාල් චොන්සන් කියලා. මේ යොන්මාල් චොන්සන් එක දෙවනි මාසේ සෑම අවුරුද්දකම දැන් 2024 වර්ෂයට අදාළ එක 2025 වර්ෂයේ පෙබරවාරි මාසේ පඩියෙන් එක්ක අඩු වෙනවා එක්ක එකතු වෙනවා. එතකොට මෙතන එකතු වෙලා තමයි තියෙන්නේ අඩු කිරීම වලින් අඩු වෙලා. අඩු කිරීම වලින් අඩු වෙනවා කියන්නේ පඩියට එකතු වීමක් තමයි වෙන්නේ. හරි. වලට පේනොත් ඍණ ලකුණක් තමයි දාලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? වසර අවසාන බදු ගැලපුම ලැබීම් තියෙන්නේ. හොන්ගප් එක තමයි තියෙන්නේ. ඒක අඩු කරන මුදල් වලින් අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ පඩියට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කොන්චේක් හප්කේ කියලා. කොන්චේක් හප්කේ කියලා කියනවා මුළු අඩු කිරීම එහෙම නැත්නම් අඩු කිරීම වල එකතුව. ඊට පස්සේ වෙන වැදගත්ම දේ යට තියෙනවා මොකක්ද? සිල්සුරංගෙක් කියලා කියනවා අපේ සුද්ධ වැටුප අපේ අතට ලැබෙන වැටුප. හරි. මෙතනදී මම තව එකක් සඳහන් කරන්නම් මේ මෙතන දීලා තිනවා යොන්ජන් කල්ලෝ සුදන් එකයි යාගන් කල්ලෝ සුදන් එකයි. යොන්ජන් කල්ලෝ සුදන් කියලා කියනවා යොන්ජන් කන්මු කියලා කියනවා අතිරේක වැඩ. ඒ කියන්නේ OT. දවසේ පැය 8ට වැඩිය වැඩ කරන පැය හැම එකක්ම අතිරේක පැය විදිහට තමයි වැටෙන්නේ. ඒ වගේම තමයි යාගන් කන්මු කියලා කියන්නේ දිනයක රාත්‍රී 10 සිට ඊළඟ දිනේ උදෑසන 6 වෙනතුරු කාල සීමාවක් වැඩ කරන එකට. ඒක තමයි රාත්‍රී වැඩමුළුවේ කියන්නේ. ඒ කාල සීමාවට කරන ගෙවීම් වලට තමයි කියන්නේ යාගන් කන්ලෝ සුදන් කියලා. එතකොට යොන්ජන් කන්ලෝ සුදන් කියලා කියන්නේ අතිරේක වැඩවලට OT කරද්දී පැය 8ට වැඩිය වැඩ කරද්දී ගෙවන මුදල් වලට යාගන් කන්ලෝ සුදන් කියන්නේ රාත්‍රී වැඩමුළුවට ගෙවන මුදල් වලට. හරි. අපි යමු දෙවන සංවාදයට. දෙවන සංවාදයේ තියෙනවා 315 වන ඔඩියෝ ක්ලිප් එකේ. බලමු අපි මොනවද තියෙන්නේ කියලා. 마두 씨, 통장 확인해 봤어요? මාදු ශ්‍රී තොංජන් 확인해 봤어요. මාදු ඔයාගේ බැංකු පොත බැලුවද බැංකු පොත නිරීක්ෂණය කරාද කියලා අහනවා. 저는 이번 달 월급이 조금 많이 들어온 것 같아요. කියනවා චොනන් මට ඉබොන්තල් මේ මාසයේ වොල්ගබි මාසික පඩිය චොගම් මානි ටිකක් වැඩිපුර චුට්ටක් වැඩිපුර තොරවුල්ගොත් කත්තායෝ පොඩ්ඩක් වැඩිපුර ඇවිල්ලා වගේ කියලා කියනවා. 표준 근로 계약서에서 본 금액과 달랐지요? හරි. කවුද මේ කියන්නේ? නච්චානන් කියන ගැහණු කෙනා මාදුත් එක්ක තමයි කතා කරන්නේ. පිරිමි කෙනාත් එක්ක කතා කරන්නේ. පිරිමි කෙනා අහනවා ප්‍රයෝජන කරලෝ කයක් සොනන් ඒසෝ සම්මත සේවා ගිවිසුමේ බොන් පේන තියෙන කමෙක්වා අගයත් එක්ක තල්ලජ්ජෝ වෙනස් නේද කියලා අහනවා. සම්මත සේවා ගිවිසුමේ තිබෙන මුදලත් එක්ක අගයත් එක්ක වෙනස් නේද කියලා අහනවා. 곧 설날이라서 상여금이 나와서 그래요. කියනවා කොත් නුදුරේදීම සොල්නරි රාසෝ සොල්නල් නිසා ජනවාරි පෙබරවාරි මාසවල අපිට කොරියානු අලුත් අවුරුද්දට නිවාඩුවක් හම්බ වෙනවා. මේ නිවාඩුවට කලින් හම්බ වෙනවා මොනවද මේ බෝනස් එක. ඒකත් හැම කම්පැනිම හම්බ වෙන්නේ නැහැ. කොත් සොල්නරිනාසෝ ළඟදීම සොල්නල් එක තියෙන නිසා සංයෝගමි බෝනස් එකක් සංයෝගම් බෝනස් කියලා කියනවා. බෝනස් කියලා කියනවා. මේක බෝනස් හරි සංයෝගම් හරි ප්‍රසාද දීමනාවක් නවාසෝ ආපු නිසා කරේයෝ ඒ ආපු නිසා තමයි පඩිය වැඩි වුණේ කියලා කියනවා. 아, 그렇군요. කරකුණියෝ එහෙමයි නේද? 전 갑자기 월급이 많이 들어와서 놀랐어요. චොන් මම කප්චගි එක්වරම වොල්ගබි මානි තොරවාසෝ වැටුප වැඩිපුර ආපු නිසා නොල්ලස්සෝයෝ පුදුමයට පත් වුණා. එකපාරම පඩි වැඩුණාන් පස්සේ පුදුම වෙනෝනේ. මේ එක කියන්නේ කරගුණියෝ එහෙමයිද? චොන් මම කප්චගි වොල්ගබි මානි තොරවාසෝ නොල්ලස්සෝයෝ එක්වරම වැඩිපුර පඩිය ලැබුණ නිසා පුදුමයට පත් වුණා කියලා කියනවා.
그리고 다음 달에도 월급이 많을 거예요. කරිගෝ තාම්තරේදෝ වර්ගබි මානල්කොයෝ කරිගෝ ඒ වගේම තාම්තරේදෝ ලබන මාසේත් වල්ගබි මානල්කොයෝ වැටුප වැඩිවේවි කියලා කියනවා. 보통 2월에 연말정산 환급금이 들어오거든요. හරි කියනවා පුතෝන් ඊවොරේ සාමාන්‍යයෙන් දෙවන මාසේ යොන්මාල් චොංසන් හොන්ගප්ගපි වසර අවසාන බදුගලපුම් ලැබීම් තොරෝ ඔග්ගදන්යෝ ලැබෙනවා කියලා කියනවා. මේක මෙහෙම කිව්වට දෙවන මාසේ වසර අවසාන බදුගලපුම ලැබෙනකුවට ගොඩක් වෙලාවට වෙන්නේ මේක පඩියෙන් අඩු වෙන එක. ලැබෙන වෙලාවලුත් තියෙනවා සමහරුන්ට ලැබෙනවා සමහරුන් නැති වෙන එක ඒ ටැක්ස් එක වියදම් වෙච්ච විදිය අනුව. එතකොට මේක හැමතිස්සෙම කියන්න බෑ අපිට දෙවෙනි මාසේ පඩියට මේක එකතු වෙනවා කියලා. දෙවෙනි මාසේ දින ගණනත් අඩු හින්දා ගොඩක් වෙලාවට දෙවෙනි මාසේ අඩු පඩියක් තමයි ලැබෙන්නේ. හරි. මෙතනදි කියන්නේ පුතොන් ඊවොරේ සාමාන්‍යයෙන් දෙවෙනි මාසේ යොන්මාල් චොංසං හොන්ගප් කබි තොරෝ ගොදන්යෝ සාමාන්‍යයෙන් දෙවෙනි මාසේ වසර අවසාන බදුගලපුම ඇතුළත් වෙනවා කියලා කියනවා. 그래요? 그럼 고향에 돈을 더 많이 보낼 수 있겠네요. ගැහණු කෙනා සතුටින් කියනවා කරයෝ හෙමද කරෝම් එහෙමනම් කොහාන්ගේ මවුරටට තෝනල් තෝමානි පොනෙල්සු ඉද්ගන්නේයෝ තමන්ගේ මවුරට තවත් මුදල් වැඩිපුර යවන්න පුළුවන් වේවිනේ කියලා කියනවා. 항상 월급이 많이 들어오면 좋겠어요. හංසං නිතරම වොල්ගබි මානිතරෝ ඕමියෝන් නිතරම වැටුප වැඩිපුර ලැබෙනවා නම් චොගෙස්සෝයෝ හොඳයි කියලා කියනවා. හැමතිස්සෙම පඩි වැඩිපුර වැටෙනවා නම් හොඳයි කියලා කියනවා. හරි. බලමු අපි කොහොමද මේ නච්චානන් සහ මාදු අතර යන සංවාදය කියලා. මාදුෂි තොංජන් හගින්නේ බස්සෝයෝ මාදු ඔයා බැංකු පොත නිරීක්ෂණය කරාද චොනන් නිබොන්තල් වොල්ගබි චොගම් මානි තොරවුන් ගොත් කත්තායෝ මට මෙවර වැටුප ටිකක් පොඩ්ඩක් වැඩිපුර ඇවිල්ලා වගේ. ඊට පස්සේ මාදු කියනවා ප්‍රයෝජන කරලෝකේ යක්සෝයේසෝ බොන් කමෙගිගවා තල්ලාච්චියෝ සම්මත සේවා ගිවිසුමේ තියෙන අගයට වැඩිය වෙනස් නේද කියලා අහනවා. කොත් සොල්නාරි රාසෝ සංයෝගමී නවාසෝ කරයෝ නුදුරේදීම සොල්නාරි තියෙන නිසා සොල්නාරි නිවාඩුව තියෙන නිසා සංයෝගමී බෝනස් එකක් ආව නිසා තමයි වැඩි වෙලා තියෙන්නේ කියලා කියනවා. ಆ ಕರಗುಣ್ಯೋ ಚೋನ್ ಕಪ್ಚಗಿ ವೋಲ್ಗಬಿ ಮಾನಿತರವಾಸೋ ನೊಲ್ಲಸೋಯೋ එහෙමද මම එක්වරම පඩි වැඩිපුර ආපු නිසා පුදුමයටපත් වුණා. මාදු කියනවා කරිගෝ තාම් තරේදෝ වොල්ගබි මානල් කොයෝ ඒ වගේම ලබන මාසෙත් පඩි වැඩි වේවි. පුතොන් ඊවොරේ යොන්මාල් චොංසන් හන්ගබ් ගබි තොරෝ ගොදන්යෝ සාමාන්‍යයෙන් දෙවන මාසේ වසර අවසාන බදු ගැලපුමේ අගය එකතු වෙනවා කියලා කියනවා. ඇතුළත් වෙනවා කියලා කියනවා. කරයෝ එහෙමද කරොම් කොහයන්ගේ තෝනල් තෝමානි පොනෙල්සු ඉද්ගෙන්නේයෝ එහෙමද එහෙමනම් මවුරටට තවත් මුදල් වැඩිපුර යවන්න පුළුවන් වෙයි කියලා කියනවා. හංසං වල්ගබි මානි තොරෝ ඕමියෝන් චොගෙස්සෝයෝ හංසං නිතරම වල්ගබි වැටුප වැඩිපුර ආවොතින් හොඳයි කියලා කියනවා. හරි. බලමු අපි EPS ටොපික් ප්‍රශ්න ටිකට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා මේ පාඩමට අදාළව. EPS ටොපික් ප්‍රශ්න ටිකට කලින් තියෙනවා මුන්හා වාචොම්බෝ යටතේ ප්‍රයෝජන කරලෝකයක් සෝ එක එහෙම නැත්නම් සම්මත සේවා ගිවිසුම ඒකේ තියෙන මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා මේ අමතර තොරතුරු යටතේ මේකේ තියෙනවා. හරි. බලමු අපි සම්මත මොනවද මේ EPS ටොපික් ඉල්ගි ප්‍රශ්න වලට ගිහිල්ලා කොහොමද මොනවද තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ තාම්චුන් මිච්චින්චින් පුබුනි මන්දන් මුංජාංගල් කොරශිප්ෂියෝ පහත ඒවා අතුරෙන් ඉරි ඇඳි පදයට ගැලපෙන වාක්‍ය තෝරන්න වැකිය තෝරන්න කියලා තමයි තියෙන්නේ. බලමු අපි සුදංවා සංයෝගමි සුදං කියලා කියනවා දීමනා සංයෝගම් කියලා කියනවා බෝනස් කොංජේතේයෝ කොංජේතදා කියලා කියනවා අඩු වෙනවා කියලා කොංජේතේයෝ අඩු වෙනවා කියලා. මොනවද සුදං එකයි සංයෝගම් එකයි අඩු වෙන්නේ නැහැනේ. ඒවා පඩියට එකතු වෙන්න ඕන. මෙතනට කොංජේතේයෝ කියන එකට සේගම් එහෙම නැත්නම් පොහොම්රියෝ රක්ෂණ අගය එහෙම නැත්නම් සේගම් එක කියන ඒවා එකතු අන්න ඒ වගේ දේවල් තිබ්බනම් මේක නිවැරදි වෙනවා. අපි යමු දෙවෙනි එකට කොහයන්රෝ තෝනල්තෝ පදස්සෝයෝ කොහයන්රෝ මවුරටට තෝනල්තෝ මුදල් තවත් පදස්සෝයෝ කියන එක ගැලපෙන්නේ නැහැ ලැබෙනවා කියලා ලැබුණා කියලා අතීත කාලෙන් තියෙන්නේ පොනෙස්සෝයෝ කියලා කිව්වනම් හරි මවුරටට තවත් මුදල් වැඩිපුර යවුවා කියලා කිව්වනම් ගැලපෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා තුන්වෙනි පිළිතුර තියෙනවා
ඔනල් හේසාවා කේයාගල් සොල්චි හේයෝ සොල්චි හේයෝ සොල්චි හදා කියලා කියනම ස්ථාපනය කරනවා කියන එකට අද කම්පැනියත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ස්ථාපනය කරා කියන එක ගැලපෙන්නේ නැහැ. කේයාගල් හෙස්සෝයෝ කිව්වනම් කේයාගල් හේයෝ කිව්වනම් අදනේ ඔනල්නේ. කේයාගල් හේයෝ කිව්වනම් නිවැරදි. හතරවෙනි එක ඉබොන්තරේ වෝල්ගබි තෝ තොරෝ වස්සෝයෝ මේ මාසයේ වැටුප පඩිය වැඩිපුර ලැබුණ කියලා කියනවා. ඒ පිළිතුර ඉරියන්දි පදයට වාක්‍ය ගැලපෙනවා. හරි. පළවෙනි පිළිතුරට පළවෙනි ප්‍රශ්නෙට හතරවෙනි පිළිතුර නිවැරදි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පින්කනේ තොරෝකල් khajang almujan gosal korosipsio හිස්තැනට වඩා ගැලපෙන පිළිතුර තෝරන්න කියලා තියෙනවා. සේතල් තුඟාන් දින 90ක කාල සීමාවක් කියලා මම කිව්වා. මාස 3ක් හිස්තැනක් තියෙනවා. අල් කද්ගිරෝ හෙස්සම් නිදා මාස 3ක කාල සීමාවක් ඇතුළත් වෙනවා කියලා තියෙනවා. බලමු අපි සාමාන්‍යයෙන් ඔය කියන්නේ සුසුප්කි ගාන එක ගැන. කතොගාන් ඒ කාල සීමාව තුළ ඉරල් පෙවුමියොන්සෝ වැඩ ඉගෙන ගනිමින් හේසායේ ආයතනයට චොග්ගන් හල්සු ඉස්සල් ගොත් කත්සම් නිදා චොග්ගන් හදා කියලා කියනවා. මොකක්ද හැඩ ගැසෙනවා එහෙම නැතිනම් අනුවර්තනය වෙනවා කියලා. ඔතකොට මෙතෙන්ට ගැලපෙන පිළිතුර වෙන්නේ සුසුප්කි ගාන් කියන එක. සේතල් තුඟාන් සුසුප්කි ගානල් කද්ගිරෝ හෙස්සම් නිදා මාස 3ක කාල සීමාවක් පුහුණු කාලයක් ඇතුළත් කරන්න තීරණය කළා කියලා. කද්ගිරෝ හෙස්සම් නිදා ගිරෝ හදා කියන එක අපි මොන හරි යම්කිසි ක්‍රියාවක් කරන්න තීරණය කරා කියන ව්‍යාකරණ කොටස. පළවෙනි පිළිතුර තියෙනවා මොකක්ද? මොචිම්කි ගාන් කියලා කියනවා මොචිම් හදා කියලා කියනවා බඳවා ගන්නවා කියන එක. එතකොට මෙතන මොචිම්කි ගාන් කියලා කියනවා බඳවා ගැනීමේ කාල සීමාව. දෙවෙනි පිළිතුරේ තියෙනවා සුසුප්කි ගාන් කියන එක. ඒක නිවැරදි පුහුණු කාලය එහෙම නැතිනම් පරිවාස කාලය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට තුන්වෙනි පිළිතුරේ තියෙනවා දෙවෙනි පිළිතුර නිවැරදි. තුන්වෙනි පිළිතුරේ තියෙනවා හියුගේෂි ගාන් කියලා කියනවා විවේක කාලයට. හතරවෙනි පිළිතුරේ තියෙනවා කන්ලෝෂි ගාන් කියලා කියනවා කම්කරු කාලයට. එහෙම නැතිනම් වැඩ කරන කාලයට. මෙතන පිළිතුර වෙන්නේ පුහුණු කාලය. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. මම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් පොඩි ටිප් එකක් දෙන්නම්. විස්තර ගොඩක් තියෙනවා නම් ඉස්සෙල්ලාම බලන්න මේ ප්‍රශ්නේ ගොඩක් ලොකුයි නම් පිළිතුරු ඉතා සරල පිළිතුරු තමයි දෙන්නේ. එතකොට අපිට පිළිතුර කියවලා පිළිතුර හරිද වැරදිද කියලා තෝරගත්තම ඇති. අපි මේ සම්පූර්ණ විස්තරෙම කියවන්න ඕනේ නැහැ. අපි බලමු අපි සෝමයෝන් තියෙනවා නම තියෙනවා මාදු කියලා බුසෝ දෙපාර්තමේන්තුව තියෙනවා සෙන්සන්බු කියලා එන්නෙන් එක හාන්බුක්කන් හෙන් තියෙනවා ක්වේජාපොනෝ එක ගිනුම් අංකය දීලා තිබෙනවා චිගප් නෙයොන් එක කොහොමද ලැබීම් විස්තරය තියෙනවා කොංචේ නෙයොන් එක අඩු කිරීම විස්තරය තියෙනවා කිබුන්ක දල මොනවද මූලික වැටුප තියෙනවා හියවිල් කල්ලෝ සුදාන් අපේ මොනවද නිමාඩු දිනවලදී වැඩ කරමුට ලැබෙන ලැබීම් තියෙනවා දීමනාව තිබෙනවා යාගන් කල්ලෝ සුදාන් රාත්‍රී වැඩමුළුවට ලැබෙන ලැබීම් තියෙනවා දීමනාව තිබෙනවා සංයෝගම් බෝනස් එක තියෙනවා සිග්බී කියන එක ලැබිලා නැහැ ඒ වගේ එකතුව චිගප් එක් කප්ගේ කියලා තියෙනවා ඒ වගේ ලැබීම් වල එකතුව ওই විදිහට සොදක්සේ චුමින්සේ කුග්මින් යොංගම් කොංගම් පෝහම් කොයම් පෝහම් කියන ඒවා අඩු වෙලා තියෙනවා හරි අපි බලමු මොනවද දීලා තියෙන උත්තර ටික කියලා මාදුෂියේ ප්‍රයෝජන කරන ලෝකයක් සෝයිම්නිදා මාදුගේ සම්මත සේවා ගිවිසුම කියලා තියෙනවා ප්‍රශ්නේ අහන්නේ තාම් කරල් ලිග්ගෝ නෙයුම්වා කතන් ගොසල් කරසිප්සියෝ පහත චිත්‍රය කියවලා පහත ඡේදය මොනවද කරල් කියවලා කරල් උද්ෘතය කියවලා අන්තර්ගතයත් එක්ක ගැලපෙන එක මේ කියන්නේ ප්‍රයෝජන කරන ලෝකයක් සෝ එකක් ගැන නෙවෙයි වර්ල්ඩ් කප් යොන්සෝ එකක් ගැන තමයි මෙතන මේ තියෙන්නේ පළවෙනි පිළිතුර වැරදි දෙවෙනි පිළිතුර මාදුෂිනන් කොයම් පෝහම් කයිප් හජි අන්සම්නිදා මාදුෂී රැකියා ආරක්ෂණයට කයිප් හදා කියලා කියනවා ඇතුළත් වෙනවා ලියාපදිංචි වෙනවා කියන එක කොයම් පෝහම් රැකියා ආරක්ෂණයට ඇතුළත් වෙලා නැහැ කියලා කියනවා ඇතුළත් වෙලා තියෙනව නේද මේ කොයම් පෝහම් එක මේ තියෙනවා කොයම් පෝහම් එකට කැපිච්ච අගයත් එක්ක දාලා තියෙනවා එතකොට මෙයා කොයම් පෝහම් එකට ඇතුළත් වෙලා නැහැ කියලා කියන පිළිතුර වැරදි මම කිව්ව පිළිතුරු ටික ඉතා සරල පිළිතුරු ටිකක් තියෙන පිළිතුරු ටික කියවලා මේ පිළිතුරු ටික හරිද වැරදිද කියලා අපිට මේ වගේ ප්‍රශ්න වලදී උත්තර මාක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන්වෙනි පිළිතුර තියෙනවා මාදුෂියේ ඉබොන් තල් වෝල්ගබි දීලා තියෙනවා කොහොමද මේ මාසේ පඩිය දීලා තියෙනවා ඊෂිප්මාන් චිල්චොන් කූපෙක් ෂිපොන් ඉම්නිදා කියලා මාන් 20යි චොරන් 7 මොනවද චිල්චොන්
කූබෙක් ෂිබොන් කියලා තමා තියෙන්නේ මේ පඩිය. ඒ බලමු මේ පඩිය හරිද කියලා. මේ ඒ දීලා තියෙන පඩිය මොකද්ද මේ ඉබොන්තල් වෝල්ගප් කියලා දීලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන කොංචේක් හබ්ගේ කියන එක. එතකොට කොංචේක් හබ්ගේ කියලා කියන්නේ අඩු කිරීම වල එකතුව. අඩු කිරීම වල එකතුව තමා මේ දීලා තියෙන්නේ මේ මාන් 20යි ගාන දීලා තියෙන්නේ මේ අඩු කිරීම වල එකතුව. එතකොට මේක නෙමෙයි පඩිය. වෝල්ගප් කියලා කියන්නේ මේ චිගප් එක් හබ්ගේ වලින් චිගප් මොනවද කොංචේ එක් හබ්ගේ කියන එක අඩු කරාට පස්සේ තමයි සිල් සුරං එක් කියන එක එන්නේ. එතකොට සිල් සුරං එක් කියන එක තමයි පඩිය වෙන්නේ වෝල්ගප් වෙන්නේ. එතකොට මේ ඉලක්කම බලලා ඉලක්කම තියෙන තැන බලන්න මෙතන සිල් සුරං එක් තියෙනවද කියලා. නැහැනේ. එතන තියෙන්නේ කොංචේ එක් හබ්ගේ කියන එක. අඩු කිරීම වල එකතුව කියන එකට. අපිට ඉතා ඉක්මනින් මේ පිළිතුර වැරදි කියලා ඉවත් කරන්න පුළුවන්. හතරවෙනි පිළිතුර තියෙනවා මාදුෂිනන් පොබ්ජං කල්ලෝ ශිගාන් වේ ඒ ඉරල් හෙස්සම් නිදා. මාදුෂි පොබ්ජං කල්ලෝ ශිගාන් එක මොනවද නීත්‍යානුකූල නීතියට අනුව දෛනික කම්කරු කාලයට ශිගාන් වේ ඒ අමතරව ඉරල් හෙස්සම් නිදා. මාදුෂි කම්කරු වේලාවට අමතරව වැඩ කරලා තියෙනවා කියලා කියනවා. නීත්‍යානුකූල කම්කරු කාලයට වැඩිපුර වැඩ කරලා තියෙනවා කියනවා. ඔව් හරිනේ. මෙතන දීලා තියෙනවා මොකක්ද? යාගන් කල්ලෝ සිදං එක දීලා තියෙනවා. එතකොට මෙතන මොනවද හිව්විල් කල්ලෝ සුදං එක දීලා තියෙනවා. හිව්විල් කල්ලෝ සුදං කියන්නේ නිවාඩු දිනවල වැඩ කරාට ලැබෙන වැටුප. එතකොට පිළිතුර නිවැරදි. හරියට මේ උත්තර හතර කියවගත්තා නම් ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නෙට උත්තර මාක් කරන්න පුළුවන්. හිව්විල් කල්ලෝ සුදං එක තියෙන නිසා අපිට මාදුෂීනන් පොබ්ජොන් කල්ලෝ ශිගාන් වේ ඉරල් හෙස්සම් නිදා කියන පිළිතුරට එකග වෙන්න පුළුවන්. හරි. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා තාමන් මූසේ තේහාන් සොල්මියොන් ඉම්නික්කා පහත කුමක් පැහැදිලි කිරීම පහත තාමන් මූසේ තේහාන් සොල්මියොන් ඉම්නික්කා කුමක් පිළිබඳ පැහැදිලි කිරීමක්ද කියලා අහනවා. තියෙනවා කිබුන් කපිනා සුදංවා කිබුන් කප් කියලා කියනවා මූලික වැටුපට, සුදං කියලා කියනවා දීමනාවල් වලට, කච්චි එකතුව එකට කල්ලෝ ජාදරේ ඉරල් හගෝනා කම්කරුවන් කල්ලෝජා සේවකයන් ඉරල් හගෝනා වැඩ කරලා හරි සෝබිසරල් චෙගොන්හන් සර්විස් එකක් දීලා චෙගොන් සර්විස් එකක් ලබා දීලා තෙගාරෝ සර්විස් වැඩ කිරීම හරි සර්විස් එකක් ලබා දීම වෙනුවෙන් පද්නන් තෝන්නිම් නිදා ලැබෙන මුදලයි. මොනවද මූලික වැටුප හරි දීමනා හරි එකතු වෙලා සේවකයා වැඩ කිරීම හරි සේවා සැපයීම වෙනුවෙන් ලැබෙන මුදලයි කියලා කියනවා. මොකක් ගැනද මේ කියන්නේ? මේ කියන්නේ වෝල්ගප් එක ගැන. පඩිය ගැන තමයි කියන්නේ. බලමු අපි පළමු පිළිතුර පොල්ගම්. පොල්ගම් කියලා කියනවා දඩ මුදල් වලට. දඩ මුදල් වලට කියනවා පොල්ගම් කියලා. දෙවෙනි එක ඉම්ගම්. ඉම්ගම් කියලා කියනවා වැටුපට වෝල්ගප් එකට. එතකොට ඉම්ගම් වෝල්ගප් කියන එක දෙකම එකයි වැටුප කියන එක. එතකොට හතරවෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර නිවැරදි. තුන්වෙනි පිළිතුර සේගම්. සේගම් කියලා කියනවා බදු මුදල් වලට, බදු වලට කියනවා සේගම් කියලා. හතරවෙනි පිළිතුර යොන්ගම්. යොන්ගම් කියලා කියනවා විශ්‍රාම වැටුපට. එහෙම නැතිනම් විශ්‍රාම ගියාට පස්සේ අපිට ලැබෙන වැටුපට යොන්ගම් කියලා කියනවා. හරි. එතකොට හතරවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. චුට්ටක් දිග ඡේදයක් තියෙනවා. බලමු අපි ඒ උනට උත්තර පැහැදිලි උත්තර ටිකක් තියෙන. එතකොට ටක් ගාලා අපිට උත්තරේ මාක් කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ඡේදය කියවලා සමස්ත අර්ථයක් ගන්න try කරමු. ප්‍රයෝජන කල්ලෝ කේයක් සෝයේ සම්මත සේවා ගිවිසුමේ කල්ලෝ ශිගානන් මොනවද කම්කරු කාලය, වැඩ කරන කාලය ඉරිල් පියොන්ගුන් කල්ලෝ ශිගාන්ගවා ඉරිල් පියොන්ගුන් කල්ලෝ ශිගාන් කියලා කියනවා සාමාන්‍ය දිනකට වැඩ කරන පැය ගණන, දෛනික වැඩ කරන පැය ගණන. ශිගාන්ගවා පියොන්ගොන් ශිගාන් වේ සාමාන්‍ය කාලයට අමතරව කල්ලෝ ශිගානරෝ සාමාන්‍ය කාලයට අමතර කාලය අපි කිව්වා යොන්ජන් කන්මු ශිගාන් කියලා. අතිරේක කාලයට එතකොට සාමාන්‍ය දිනකට වැඩ කරන කාලය සහ සාමාන්‍ය කාලයට අමතරව වැඩ කරන කාලය නානුවෝ ප්යොෂි හම්නිදා නානුවෝ බෙදා වෙන් කර සටහන් කර තියෙනවා. එතකොට මොනවද සාමාන්‍ය කාලයට අමතරව වැඩ කම්කරු කාලයත් සාමාන්‍ය කාලයත් බෙදා වෙන් කර පෙන්වනු ලබනවා මේ ප්‍රයෝජන කල්ලෝ කේයක්සෝ එකේ සම්මත සේවා ගිවිසුමේ. අපිට පැය 8ක් වැඩ කරලා තව OT පැය තියෙනවා නම් ඒකත් වෙනම OT කරන්න පුළුවන් කාල සීමාව ඒක ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ කියනවා කොරෝනා ඒ වගේම එහෙම වුණත්
එහෙම වුණත් non op කියලා කියනවා කෘෂිකාර්මික, චුක්සනොප් සත්ව පාලනය, ඕප් දීවර, බුන්යාන්ගේ කියොන්ුවේනන් ඒ විශේෂ ශේෂ්ත්‍රවල මොනවද මොනවද කෘෂිකර්ම, පශු සම්පත්, කෘෂිකර්ම, සත්ව පාලනය, දීවර කියන අවස්ථාවන් වලදී කියොන්ුවෙන් බුන්යා වර්ගවල කියොන්ුවෙනන් අවස්ථාවලදී වොල් කන්ලෝ ශිගානරෝ මාසික කම්කරු කාලය මේ වොල් කන්ලෝ ශිගාන් කියලා කියනවා මාසික වැඩ කරන වෙලාවන්. ඇත්තට කෘෂිකර්ම මොනවද දීවරවල එහෙම දිනකට වැඩ කරන පැය ගාණක් හිතා ගන්න බෑ. කොච්චර වෙලාව සමහරලාට මුහුදට ගියාට පස්සේ මුහුදෙන් එන වෙලාවක් එහෙම තීරණය වෙන්නේ නැහැ. එතකොට මේ මාසික කම්කරු කාල සීමාවක් තමයි එතනදී තීරණය වෙන්නේ. හරි. එතකොට මොනවද වොල් කන්ලෝ ශිගානරෝ පියුෂිහල්සු ඉසම් නිදා ප්‍රකාශයට ප්‍රකාශ කරලා තියෙනවා මොනවද සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉම්ගමන් වැටුප වොල් තොංසං ඉම්ගමල් මොනවද වොල් තොංසං ඉම්ගම් කියලා කියනවා මාසික නිත්‍ය වැටුපට. ඊට පස්සේ තියෙනවා මොනවද චොක්ත්වේ කිබුන්කප් එහි කිබුන්කප් එක චොක්ත්වේ එහි කිබුන්කප් කියලා කියනවා මොනවද මූලික වැටුප. කොංචොං මොකද කොංචොං චොක් සුදං කොංචොං චොක් සුදං කියලා කියනවා මොනවද මේ අපිට ලැබෙන ස්ථාවර දීමනාම් වලට සමහරලාට මොනවද අපිට තෙල් ගහන්න තෙල් කිරම් කප් එක අපිට තෙල් ගහන්න මුදල් ලබා දෙනව නම් කාමර කුඩි ලබා දෙනව නම් අපිට ඒවට කියන්න පුළුවන් කොහොමද කොංචොං චොක් සුදං කියලා ස්ථාවර දීමනා. සංයෝගම් කියලා කියනවා බෝනස්. සංයෝගමේ සේබුනොයොන් කියලා කියනවා පිළිබඳ විස්තරය. සේබුනොයොන්ගල් පොහොම් හයා හම්නිදා ඇතුළත් වෙනවා. පොහොම් හයා හම්නිදා ඇතුළත් වෙනවා. එතකොට මේ ඇග්‍රිමන්ට් එකේ අපේ මූලික වැටුප එහෙම නැතිනම් මාසික නිත්‍ය වැටුප ඊට අමතරව ස්ථාවර දීමනා මේ පිළිබඳ විස්තර සටහන් වෙනවා ඇතුළත් වෙනවා. ඉම්ගම් චිගප් හල් මොනවද ඉම්ගම් චිගප් ඉල් වැටුප් ලැබෙන දිනය චොගෝයා හගෝ සටහන් වන අතර ඉම්ගමල් චික්චොප් චිගප් හල්ජී වැටුප කෙලින්ම ලැබෙනවද ඒ කියන්නේ මුදල් වලින් අතට දෙනවද. තොංජංගරෝ ඉබ්ගම් හල්චිදෝ එහෙම නැතිනම් තොංජං එකට අපේ බැංකු පොතට ඉම්ගම් හල්චිදෝ බැර කරනවද කියලා චොගෝයා හම්නිදා සටහන් වෙලා තියෙනවා. මේ අපේ සම්මත සේවා ගිවිසුම ගැන විස්තරයක් තමයි මෙතනදී සඳහන් වුණේ. හරි. අපි යම් බලන්න උත්තරවලට පළමු පිළිතුරේ තියෙනවා ඉරිල් පියොන්ගුන් කන්ලෝෂිගාන් චොක්ජි අන්සම්නිදා දෛනික දිනකට වැඩ කරන කාල සීමාව සටහන් වෙලා නැහැ කියලා කියනවා. මුලදිම කිව්වා කන්ලෝෂිගානල් ඉරිල් පියොන්ගුන් කන්ලෝෂිගාන් වා පියොන්ගුන් ශිගාන් වේ කන්ලෝෂිගානරෝ නානුවෝ පියුෂි හම්නිදා කියලා. එතකොට පළවෙනි පිළිතුර වැරදි. දෙවෙනි පිළිතුර ඉම්ගමේ චිගප් පම්බබල් පොහොම් තෙජි අන්සම්නිදා අවසානයේ කිව්වා කොහොමද වැටුප් ලැබෙන ක්‍රමවේදය සටහන් වෙලා තියෙනවා කියලා. පිළිතුරත් වැරදි. තුන්වෙනි පිළිතුර ඔප්චොන්වා සංගවන් ඔප්සි මේ සංගවන් ඔප්තා කියලා කියනවා සම්බන්ධතාවයක් නැහැ නොසලකා හරිනවා කියන තේරුම. එතකොට මෙතන මොකක්ද ඔප්ජොන්වා සංගවන් ඔප්සි කර්මාන්තය කුමක් වුණත් වොල් පියොන්ගෝන් කල්ලෝ ශිගානල් චොක්සම් නිදා මාසික කම්කරු කාලේ සඳහන් වෙනවා කියලා නැහැ. මාසික කම්කරු කාලේ සඳහන් වෙන්නේ නොන් ඔප් චුක්සනොප් ඕප් වැනි අවස්ථාවනවලදී විතරයි. හතරවෙනි පිළිතුර කිබුන්කප් සුදං සංයෝගමේ සෙබුකම්මේගී මියොංශිතයෝ ඉස්සම්නිදා මොනවද මූලික වැටුප දීමනා බෝනස් කියන ඒවා මොනවද සෙබුකමේගී මියොංශිතයෝ ඉස්සම්නිදා සෙබුකමේගී කියලා කියනවා විස්තරාත්මක අගය මියොංසොතයෝ ඉස්සම්නිදා නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. ඔව් පිළිතුර නිවැරදි. පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ එතකොට හතරවෙනි පිළිතුර. හරි. අපි යමු උත්තර ටික පැහැදිලිව තියෙනවා. උත්තර ටික තේරුම් ගන්න පුළුවන් නම් ඡේදයේ සියලුම දේවල් සටහන් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. අපිට සාමාන්‍ය තේරුමක් අරගෙන මේක උත්තර මාක් කරන්න පුළුවන්. වැඩි වෙලාවක් ගන්න එපා. වෙලාව මදි වගේ තේරෙනවා නම් මේක අවසාන ප්‍රශ්නේ විදිහට ඉතුරු කරගන්න. මේ වගේ ප්‍රශ්න එකක් දෙකක් එන්න පුළුවන් විභාගයට. හරි. අපි යමු තද්ගි ප්‍රශ්න ටිකට. තද්ගි ප්‍රශ්න තියෙනවා 317 වෙනි සංවාදයේ. අපි බලමු අහලා කොහොමද තියෙන්නේ කියලා. ඔඩියෝ ක්ලිප් එකට යමු 317 වෙනි.
1번부터 2번까지 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오. බලමු අපි 1번. පළමු ප්‍රශ්නය. 지금 근무 시간이에요? ප්‍රශ්නයක් අහනවා මොකක්ද? චිගම් කම්මුෂිගානියෝ. තාමල් තද්ගෝ මුරමේ අල්මජන් තෙදබල් කොරසිප්සියෝ ඊළඟ එකට ඊළඟ තියෙන ප්‍රශ්නයට සවන් දීලා ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තමයි තෝරන්න තියෙන්නේ. අහුවේ මොකක්ද? චිගම් කම්මුෂිගානියෝ කියලා. දැන් වැඩ කරන වෙලාවද කියලා අහනවා. පළවෙනි පිළිතුර බලමු අපි. 1. 네, 6시에 퇴근했어요. ඔව් 6ට වැඩ අවසන් කරා කියලා කියනවා. නැහැ පිළිතුර වැරදි. 2. 네, 근무 시간이 아니에요. ඔව් කම්මුෂිගානික නෙවෙයි කියලා කියනවා. ඔව් වැඩ කරන වෙලාව නෙවෙයි කියලා ගැලපෙන්නේ නැහැ. 3. 아니요, 9시부터 근무해요. නැහැ 9 සිට වැඩ කරනවා කියලා කියනවා ගැලපෙන්නේ නැහැ. 4. 아니요, 근무 시간을 몰라요. මොකක්ද තුන්වෙනි පිළිතුර තිබුණේ අනියෝ අහොප්ෂිබූතෝ කන්මුහයෝ ගැලපෙන පිළිතුර නේද? තුන්වෙනි පිළිතුරේ කියන්නේ මොකක්ද? නැහැ කම්කරු වෙලාවද කියලා අහනවා. නැහැ දැන් කම්කරු වෙලාව නෙවෙයි. අහොප්ෂිබූතෝ කන්මුහයෝ 9 ඉඳලා වැඩ කරනවා. ඒ පිළිතුර නිවැරදි. හතරවෙනි පිළිතුරේ තියෙන්නේ අනියෝ කන්මුෂිගානන් මුල්ලායෝ නැහැ කම්කරු වෙලාව දන්නේ නැහැ කියලා. ඒ පිළිතුර බාර ගන්න බෑ. අපිට නිවැරදි පිළිතුර වෙන්නේ එතකොට තුන්වෙනි පිළිතුර. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අහනවා 2번. 한국에 가면 무슨 일을 해요? හංගුගේ කාමයන් මුසන් නිරලේයෝ කොරියාවට ගියලා පස්සේ කුමන වැඩද කරන්න කියලා. බලමු අපේ උත්තර හතර. 1. 3년 동안 일을 해요. සම්නිවන තොගා නිරලේයෝ අවුරුදු 3ක් තිස්සේ වැඩ කරනවා කියලා කියනවා. කාල සීමාවක් නෙවෙයි මෙතන අහන්නේ මොකද්ද කරන්න කියලා. 2. 가구 만드는 일을 해요. කාගු මන්දන නිරලේයෝ ගෘහ භාණ්ඩ නිපදවන වැඩ කරනවා. පිළිතුර නිවැරදි. කොරියාවට ගිහලා මොකක්ද කරන්නේ? ගෘහ භාණ්ඩ නිපදවන වැඩ කරනවා. අපි යමු තුන්වෙනි පිළිතුරත් බලන්න. 3. 돈을 벌려고 일을 해요. තෝනල් පොල්ලයගෝ ඉරල් හේයෝ තෝනල් පොල්ලයගෝ මොනවද මුදල් උපයන්න වැඩ කරනවා කියලා කියනවා. මුදල් උපයීමේ අරමුණින් වැඩ කරනවා කියලා කියනවා. ගැලපෙන්නේ නැහැ. 4. 푸엉 씨와 같이 일을 해요. පොං ශිවා කච්චිරල් හේයෝ කාත් එක්කද වැඩ කරන්න කියලා හෙව්වනම් ওই පිළිතුර නිවැරදි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ තුසාරාමන් මූසේ තේහේ මල්ලාගෝ ඉස්සම්නික්කා පුද්ගලයන් දෙදෙනා කුමක් පිළිබඳවද කතා කරමින් ඉන්නේ කියලා තමයි අහන්නේ. 3번. 두 사람은 무엇에 대해 말하고 있습니까? 어젯밤에 몇 시까지 일했어요? ඔජෙත් පමේ මෙච්චික්කජි ඉරෙස්සෝයෝ ඊයේ රෑ කීය වෙනකන් වැඩ කරාද කියලා අහනවා. ඊට පස්සේ උත්තර දෙනවා. 조금 늦게까지 했는데 10시 전에는 퇴근했어요. හරි කියනවා කොහොමද? චොගොම් නද්ගෙක්කජි ටිකක් පරක්කු වෙනකන් වැඩ කරා වැඩ කළ අතර නද්ගෙක්කජි හෙන්නන්දේ වැඩ කළ අතර යෝල්ෂි චොනේනන් 10ට කලින් තෙගන් එස්සොයෝ 10ට කලින් වැඩ අවසන් කරා කියලා කියනවා. මම ඔයාලට කලින් සඳහන් කරා රාත්‍රී වැඩමුළුවේ පටන් ගන්නේ 10ට. එතකොට මේ රාත්‍රී වැඩමුළුවේ ගැන නෙමෙයි සඳහන් වෙන්නේ. බලමු අපි පොප්ජොක් කල්ලෝෂිගාන් කියලා කියනවා නීත්‍ය අනුකූල කම්කරු කාලය. ඒ ගැන නෙමෙයි සඳහන් කරේ. හියුවිල් කල්ලෝෂිගාන් නිවාඩු දිනවල වැඩ කරන කම්කරු කාලය ගැන සේවා කාලය ගැන ඒ ගැන නෙමෙයි සඳහන් කරේ. යොන්ජන් කල්ලෝෂිගාන් යොන්ජන් කල්ලෝෂිගාන් කියලා කියනවා අතිරේක වැඩ. එහෙම නැත්නම් ඕවර් ටයිම් අපි කරන OT අතිරේක කම්කරු කාලය පිළිබඳ තමයි සඳහන් කරේ. මොනවද වැඩ අවසන් කරන වේලාවට පස්සෙත් ටිකක් පරක්කු වෙනකම් වැඩ කරා. ඒ වුණාට යාගන් කම්මු වලට එනකම් ගියේ නැහැ. ඊට කලින් වැඩ අවසන් වුණා. යාගන් කල්ලෝෂිගාන් කියලා කියනවා රාත්‍රී වැඩමුළුවට ලැබෙන රාත්‍රී වැඩමුළුවට කල්ලෝෂිගාන් රාත්‍රී වැඩ කරන කාල සීමාව රාත්‍රී කම්කරු කාල සීමාව කියන ගැන තමයි කතා කරන්නේ. කල්ලෝෂිගාන් හතරක් තියෙන්නේ. පළවෙනි එක නීත්‍ය අනුකූල කම්කරු කාලය, දෙවෙනි එක නිවාඩු දිනවල වැඩ කරන කම්කරු කාලය, තුන්වෙනි එක අතිරේක කම්කරු කාලය, හතරවෙනි එක රාත්‍රී කම්කරු කාලය. හරි. අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ
තාම්චුන් තරන් නියොන්වා කතන් ගොසල් මුසිම්නික්කා. මෙතනදී කාන්තාව සහ පිරිමියෙක්ගේ දෙපසක් තියෙන්නේ. ඒ දෙදෙනා මොනවද කියන්නේ කියලා අපි හොඳට සමන් දෙන්න ඕන. බලමු අපි මොකද කියන්නේ කියලා. 4번. 다음 중 들은 내용과 같은 것은 무엇입니까? 표준 근로 계약서는 잘 확인해 봤어요. ඔව්. ගෑනු කෙනා කියනවා පෙජුන් කල්ලෝ කයක් සෝනන් චල් වගේ බස්සෝයෝ හොඳට පරීක්ෂා කරාද කියලා අහනවා මොකක්ද සම්මත සේවා ගිවිසුම. 네, 근로 조건이 좋은 것 같아요. නේ ඔව් කල්ලෝ චොග්ගොනි චවුන්ගුට් කත්තායෝ කම්කරු කොන්දේසි හොඳයි වගේ. 업무 내용과 임금 모두 마음에 들어요. ඔම්මු නයොන්වා ඉම්ගම් මෝදු මාමේතරෝයෝ ඔම්මු නයොන් වැඩ අන්තර්ගතය සහ ඉම්ගම් වැටුප මෝදු සියල්ලම මාමේතරෝයෝ හිතට අල්ලනවා. ඒ ගැන සතුටුයි පැහැදීමක් තියෙනවා කියලා කියනවා. මාමේතරෝයෝ අපි හිතට අල්ලනවා එහෙම නැතිනම් කැමතියි කියලා කියනවා. 기숙사도 제공해 준다고 해요. කිසුක්සාදෝ නේවාසිකාගාරත් මොනොද චෙගොන් හේ ජුන්දාගෝ හේයෝ දාගෝ හේයෝ තුන්වෙනි පාර්ශවයක් එකක් අහන්න නේද? එතකොට මොකක්ද අහන්නේ? චෙගොන් හේ ජුන්දාගෝ හේයෝ සපයනවා කියලා කිව්වද? සපයනවා කියලා කිව්වද? 아니요. 그래서 좀 걱정이에요. අනියෝ නැහැ කරේසෝ චොම් කොක්ජොන් හේයෝ. එම නිසා චුට්ටක් කනස්සල්ලෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. මොකක් නිසාද කනස්සල්ලෙන් ඉන්නේ? කිසුක්සා චේගොන් කරන්නේ නැති නිසා. මොනවද කිසුක්සා එක දෙන්නේ නැති නිසා. හරි අපි යමු උත්තර 4ට. පළමු පිළිතුරේ තියෙනවා යොජානන් පෙජුන් කල්ලෝ කයක් සෝරල් චක්සොන් හෙස්සම් නිදා. කාන්තාව සම්මත සේවා ගිවිසුමක් අත්සන් කරා කියලා තියෙනවා නැහැ. කාන්තාව නෙවෙයි අත්සන් කරලා තියෙන කවුද? පිරිමියා තමයි අත්සන් කරලා තියෙන්නේ. කාන්තාව ඒක බැලුවද කියලා තමයි පිරිමියාගෙන් ඇහුවේ. දෙවෙනි එක යොජානන් කල්ලෝ චොගොන් මාමේ තරෝ හම්නිදා. මොනවද පිරිමි කෙනා තමයි කල්ලෝ චොගොන් මොනවද කම්කරු කොන්දේසි වලට කැමති වෙලා තියෙන්නේ ගැහණු කෙනා නෙවෙයි. ගැහණු කෙනාගේ අහනවා පිරිමි කෙනා තමයි උත්තර දෙන්නේ එයාගේ කයක්සෝ එක සම්බන්ධව. තුන්වෙනි පිළිතුරේ තියෙනවා නම්ජානන් ඉම්ගමල් චොග්ගේ පදල්කාබා කොක්ජොන් හගෝ ඉස්සම්නිදා. පිරිමියා වැටුප අඩුවෙන් ලැබෙනවා කියලා පේන නිසා කනස්සල්ලෙන් ඉන්නවා. පිරිමියා කනස්සල්ලෙන් තමයි ඉන්නේ ඒත් වැටුප සම්බන්ධව නෙමෙයි කිසුක්සායක සම්බන්ධව. හතරවෙනි පිළිතුර නම්ජාගා කේයක්ඛාන් වේසායේසෝ කිසුක්සාරල් චේගොන් හේ ජුචි ආන්සම්නිදා. ජි ආන්සම්නිදා නැත යන අර්ථය. එතකොට පිරිමියා කේයක්සෝ මොනවද ඇග්‍රීමන්ට් ගහපු කම්පැනි ඇග්‍රීමන්ට් එක සයින් කරපු කම්පැනියේ මොනවද කිසුක්සාරල් නේවාසිකාගාර ලබා දෙන්නේ නැහැ කියනවා. ඔව් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු කනස්සල්ලෙන් ඉන්නේ. ඒක තමයි නිවැරදි පිළිතුර. අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා අහනවා යොජානන් වේ වෝල්ගබි මානි පදස්සම් නික්කා. කාන්තාව ඇයි වැඩිපුර වැටුප් ලැබුණේ කියලා තමයි මේ අහන්නේ. 5번. 여자는 왜 월급을 많이 받았습니까? 이번 달 월급 들어왔죠? ඉබොන්තල් වර්ගප් දරවච්චයෝ මේ මාසේ පඩිය ලැබුණ නේද? 네. 그런데 지난달보다 많이 들어왔어요. එහෙම වුණත් කරුන්දේ එහෙම වුණත් චිනන්තල් පොදා ගිය මාසෙට වැඩිය මානි තොරවස්සෝයෝ වැඩිපුර ආව කියලා කියනවා. කියන්නේ කවුද? කාන්තාව. 곧 추석이라 상여금이 나와서 그럴 거예요. කොත් චුසොගිරා චුසොක් වලටයි සොල්නල් වලටයි දෙකටම බෝනස් හම්බෙන කම්පැනි තියෙනවා. මේ කියන්නේ චුසොක් ගැන. චුසොගිරා කොත් නුදුරේදීම මොනවද චුසොක් එක නිසා සංයෝගමි බෝනස් එකක් නවාසෝ කරල්ගොයෝ බෝනස් එක ආපු හින්දා එහෙම වෙලා කියලා තමයි පිරිමි කෙනා කියන්නේ. 그래요? 저는 수당하고 기본급이 오른 줄 알았어요. කරයෝ එහෙමද? චොනන් මම සුදංහගෝ කිබුන් කපි දීමනා සහ මූලික වැටුප ඔරන්ටුල් අරස්සෝයෝ දීමනා සහ මූලික වැටුප වැඩි වුණා කියලායි හිතාගෙන හිටියේ. කාන්තාව හිතාගෙන හිටියේ දීමනා සහ මූලික වැටුප වැඩි වෙලා කියලා. ඒ වුණාට පඩි වැඩි වෙන්න හේතුව චුසොක් නිසා සංයෝගම බෝනස් එකක් හම්බෙලා. ප්‍රශ්නය අහන්නේ යොජානන් වේ වෝල්ගබි මානි පදසම් නික්කා. කාන්තාව ඇයි වැඩිපුර වැටුප් ලැබුවේ? පළවෙනි එක සේගමි
චුරෝසෝ මොනොද ටැක්ස් අඩු කරපු නිසා නැහැ. ඒක නෙමෙයි සංයෝගමි පදාසෝ දෙවනි පිළිතුර. දෙවනි පිළිතුර නිවැරදි. සංයෝගම් වල එක චුසොක්කොට හම්බෙච්ච සංයෝගම් වල ගිහින් තමයි අඩු පඩිපුර ලැබුණේ. තුන්වෙනි එක සුදංගි තරවාසෝ දීමනාවක් ලැබුණු නිසා නැහැ. හතරවෙනි එක කිබුන් කපි ඔල්ලාසෝ කාන්තාව හිතුණා කිබුන් කප් එකයි සුදංගි එකයි ඔල්ල වැඩි වෙලා කියලා. ඒ වුණාට ඒම නෙවෙයි වෙලා තියෙන්නේ. චුසොක් එකට සංයෝගම් වල එකක් හමු වෙලා. එතකොට පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. හරි. අපි එතකොට 58 වෙනි පාඩම් ඒකකයේ සාකච්ඡා කරලා අවසానයි. 59 වෙනි පාඩම් ඒකකකින් නැවත හමු වෙමු. එතකන් සියලු දෙනාම පාඩම් වැඩ කටයුතු නිරත වෙන්න පරිස්සමින් ඉන්න සියලු දෙනාටම බුදු සරණයි.